තවත් එක ලස්සන දවසක් ඔයාලට මේ විදිහට අරගෙන එන්න මම හිතුවා. ඉතින් අද සතිය මැද නිවාඩු දවසක්නේ. අද හස්බන්ඩ් කල්ැතුව ගෙදර එන හින්දා අපි ප්ලෑන් කරා හවස් වරුවේ කොරියන් ෆුඩ් කන්න යන්න. ඉතින් අපි කාපු කොරියන් ෆුඩ් ගැන වීඩියෝ එකකින් මේ විදිහට අරගෙන එන්න මම හිතුවා. ඉතින් මට මේ ආසාව ඇති වුණේ මෙන්න මේ වගේ වීඩියෝ බලලා. ඉතින් අද අපි යන්නේ ජෙනුස් කොරියන් කිචන් එකට. මේක තියෙන්නේ අනුරාධපුරේ. ඉතින් අනුරාධපුරේ කොරියන් ෆුඩ් තියෙන එකම රෙස්ටොරන්ට් එක තමයි මේක. කොරියන් වීඩියෝ බලලා ඇති වුණ ආසාවටමයි මම එතනට ගියේ. මම මේ නාට්‍ය වලින් දැකලා ආසා වුණ කෑම තමයි අද ඕඩර් කළේ. ඒක දැන් දික් කරන්න ඉස්සරහ. දික් කරගන්න ඉතින් කොටයි. ඉතින් චොප්ස්ටික් වලින් කෑවේ නැත්තම් මේ එක්ස්පීරියන්ස් එකකින් වැඩකුත් නැහනේ. ඉතින් වීඩියෝ එකක් එහෙම බලලා අමාරුවෙන් අපි චොප්ස්ටික් වලින් කන්න අතහුරු කරගන්න try කළා. ඔන්න අපේ කෑම ටික නම් ආවා. මම මුලින්ම මේ ටික try කරලා මම ඔයාලට කියන්නම් මම මොනවාද මේ ගැන හිතන්නේ කියලා. මේ තමයි chicken dumplings. මේකෙන් pieces 9ක් අපිට හම්බුණා. ඒකට ස්පෙෂල් සෝස් එකකුත් හම්බ වෙනවා. බලමු try කරලා මොන වගේ රසක් දෙන්නේ කියලා. ඒක ඇත්තටම රසට තිබුණා. ඉතින් මේ තියෙන්නේ කිම්බප්. අපි සීෆුඩ් කිම්බප් තමයි ඕඩර් කරේ. ඒක ලස්සනටම තියෙනවා. ඉතින් බලමු අපි ඒකත් try කරලා මොන වගේද කියලා. ඒකේ නම් වැඩේ වැරදුනා මට. ඒක සම්පූර්ණයෙන්ම කට ඇතුළට දාගන්න ඕනේ. ඉතින් ආයෙ පාරක් try කරලා බලුවා. ඒක නම් මට වැඩිය සෙට් උනේ නෑ. හැබැයි අපේ හස්බන්ඩ් නම් ඒ ටික ඔක්කොම කෑවා. ඉතින් මේ තමයි රාමෙන් නූඩල්ස්. මම මේක කන්නම තමයි ආසාවෙන් මෙතනට ගියේ. බලමු අපි ඒකත් try කරලා මොන වගේද කියලා. මේක නම් හරිම රසයි. මේක තමයි රසටම තිබුණේ. මේ තමයි අපි ඕඩර් කරපු බ්ලැක් මොජිටෝ. ඒකත් රසටම තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කොරියන් ෆුඩ් එක්ස්පීරියන්ස් එක උනේ. ඔයාලත් try කරලා බලන්න. කොරියන් ෆුඩ් කාලා අපේ කේෂවව පාක් එකටත් අපි අරගෙන ගියා. එයා නම් හරිම ආසයි එතනට යන්න. ඔන්න ඔය විදිහට තමයි අද අපේ දවස ගත වුනේ.